සඳවතියේ ඔබ මගේම යැයි කියාලා ආස බලාන්නා. Hi ළමයි, welcome back to my YouTube channel. අද මගේ vlog එක තමා මම ගියපු workshop එක vlog එකක් තමා මං අරන් ආවේ. මේක 3 days workshop එකක්. මේක Australian Aids Good Market කියන company දෙකම එකතු වෙලා කරන workshop එකක්. වැඩි විස්තර කිව්වොත් මේක තිබ්බේ අවුරුදු 35ට වැඩි වයස තියෙන කට්ටියට වගේ. මොකද එයාලා ගොඩක්ම ඩිජිටල් ලෝකේ ගැන ලොකු දැනුමක් නැති කට්ටිය. ඒගොල්ලන්ට දැනුමක් දීලා එතකොට ඒගොල්ලෝ කරන ස්මෝල් බිස්නස් එක ප්‍රොමෝට් කරන හැටි, ඒව ප්ලැට්ෆෝම් වලට අරන් යන්නේ කොහොමද, ඒව ඉස්සරහට අරන් යන්නේ කොහොමද, එතකොට කස්ටමර්ස්ලාත් එක්ක කොහොමද ඩීල් කරන්නේ, ඒ වගේ ගොඩක් කරුණු සාකච්ඡා කරපු වර්ක්ෂොප් එකක් තමයි මේක. එතකොට මේ තමයි මගේ පළවෙනි දවස. මම මේ පළවෙනි දවස ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. මේ තමයි මගේ අවුට්ෆිට් එක. ඔය තමයි පළවෙනි දවසේ මම ඇඳපු අවුට්ෆිට් එක. එතකොට පළවෙනි දවසේ ඉස්සෙල්ලාම තිබ්බේ සෙරමනි එකක් තිබ්බා. ඊට පස්සේ අපි ටීම් වලට බෙදුවා. ඒ කියන්නේ කලර්ස් වලට green color, purple color, orange color එහෙම. ඊට පස්සේ ඒගොල්ලෝ කලාප 6කට අපි කිව්වොත් එකක් තියෙනවා. පළවෙනි කලාපේ තමයි අපේ ඒ කියන්නේ ව්‍යාපාරය කියන්නේ මොකක්ද, අපි ඒක ඇයි කරන්නේ, අපිට ඒක ලැබෙන ප්‍රතිලාභ මොනවද, අන්න ඒ වගේ දේවල් එක්ක ඔයාලගේ මයින්ඩ් සෙට් එක හදන්න තමයි අපි ඒ කලාපේ වෙන් කරලා තිබ්බේ. ඒ වගේම ඉතුරු කලාප පහෙන් මොකද්ද වෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. එතකම් මේ වීඩියෝස් එක්ක ඔයාලා එකතු වෙන්නකෝ. සඳ සරසා තිබුණ තරුහිනෙහි උන්න මල් පිපිලා මන්දාරමේ ඔබ හාමා බැඳුන හද මඩලේ පිරුණ වචනෙන් පවස. ඔන්න මේ තමයි අපිට හම්බෙච්ච පළවෙනි ටීම් එක. එතකොට මම මේ පාර හිටියේ කලාප 4 වගේ තමයි මට මතක. ඒකේ තිබ්බේ ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ. ඒ කියන්නේ අපි ෆොටෝ එකක් කොහොමද ගන්නෙ, කොයි ඇන්ගල් එකෙන්ද ඒව අප්ලෝඩ් කරන්නේ කොහොමද, එතකොට රීල්ස් හදන්නේ කොහොමද, ඒ වගේ ඒවා ෂෙයා කරගන්නේ කොහොමද, ඒවා බූස්ට් කරගන්නේ කොහොමද, ඒවා කරන එක තමා අපේ කලාපෙන් අපි යාලට ගොඩක්ම හඳුන්වලා දුන්නේ. ඒ වගේම ගුඩ් මාකට් එකේ ඉන්න මේ අයියා යක්කයිත් එක්ක තමා මම මේ පාර වැඩ කරේ. අපි ගොඩක්ම අවුරුදු 45 50 වගේ කට්ටිය තමයි ගොඩක්ම ඇවිල්ලා හිටියේ. උනාට දැන් කට්ටිය අවුරුදු 45 50 කියලා නෑ. ඒගොල්ලෝ මාරම ස්මාර්ට්. අඩුම Facebook page එක හරි හදාගෙන හිටපු කට්ටිය හිටියේ. හැබැයි අපි එතනින් Facebook page එක නැත්තම් Facebook page එක, Instagram page එක, එතකොට logo එක, එතකොට description, එතකොට customers-ලට දාන reply messages, ඒ වගේ අපි හැමදේම අපි කියලා දුන්නා. ඒ වෙලාවේදී අපි කතා කරමු ඉස්සරහට කොහොමද අපේ workshop එකේ වැඩි විස්තර කියලා. ඔන්න ලන්ච් එකෙන් පස්සේ අපි ආයෙ පටන් ගත්තා. මේ අපිට හම්බෙච්ච ටීම් නම්බර් 2. එතකොට මෙයාලගෙත් අර වගේ විස්තර තමයි. මොකද මම අද ඉන්නේ ෆොටෝග්‍රැෆි සෙෂන් එකේ. ඒකෙන් අපි ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකට අදාළ කරුණු තමයි එලත් එක්ක කතා කරන්නේ. අපි දවස් 3ක් මේ වර්ක්ෂොප් එක කරනවානේ. අද අපි ඒගොල්ලන්ට කියලා දුන්නා ෆොටෝ එකක් ගහන්නේ කොහොමද, කොයි ඇන්ගල් එකකින්ද ගහන්න ඕනේ, කොහොමද තියෙන්න ඕනේ, කොහොමද බෑග්ග්‍රවුන්ඩ් අපි චේන්ජ් කරගන්නේ, එහෙම කියලා. එතකොට අපි ඒගොල්ලන්ට තව ටාගට් එකක් දුන්නා. හෙට එනකොට ඔයාලගේ ප්‍රොඩක්ට්ස් වල ලස්සන ෆොටෝස් අරගෙන එන්න සහ ඔයාලගේ ප්‍රොඩක්ට්ස් අරගෙන එන්න අපි ඔයාලගේ ප්‍රොඩක්ට්ස් වල ලස්සන ෆොටෝස් අපිත් අරන් දෙනවා කියන චැලෙන්ජ් එකත් අපි යාළුවට දුන්නා. හැබැයි ගොඩක් අය ලස්සන ෆොටෝස් අරන් තිබ්බා. ඒ වගේම ලොකු ස්මාර්ට්ෆෝන්ස් නැති කට්ටියට අපි ෆොටෝ බූත් එකක් හදලා ඒගොල්ලන්ට ෆොටෝස් අපි අරන් එහෙම දුන්නා. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
ඔන්න අපේ දෙවැනි දවස පටන් ගත්තා. අද නම් ෆුල්ම බිසි දවසක් වුණා මට එදා. මොකද අපි ඒගොල්ලන් දුන්න ටාගට් එක සක්සස්ෆුලි කම්ප්ලීට් කරලා තිබ්බේ නැහැ ගොඩක් කට්ටිය. එතකොට එයාලට ලොකු නොලෙජ් එකක් තිබ්බෙත් නැහැ. අපි ඒවා කොහොමද ඒගොල්ලන්ට කරලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ට අපි කියලා දුන්න කොහොමද ගන්න ඕනේ ෆොටෝස්. එතකොට අපි අපේ වර්ක්ෂොප් එකේ තිබ්බේ හොටෙල් හෙරිටේජ් එකේ. එතකොට ඒකේ තැන් තැන් වල ලොකේෂන් වල තියලා අපි ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ට් එකට ගැලපෙන බෑග්ග්‍රවුන්ඩ් වල තියලා අපි ෆොටෝස් අරන් දුන්නා. ෆොටෝස් අපි 1000කට එහා ෆොටෝස් ගැහුවා. මොකද එක්කෙනෙක්ගේ එක ප්‍රොඩක්ට් එකකින් නෙමෙයි එක්කෙනෙක්ගේ අඩුම ප්‍රොඩක්ෂන් අපිට හම්බුණා 4ක් 5ක් අඩුම 7ක් 8ක්වත් ඒගොල්ලෝ අරන් ඇවිත් තිබ්බා. ඒගොල්ලොත් ඉතින් හරි ආසම හිටියේ ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ෂන් වල මේ ෆොටෝස් අපි අරන් දෙනවට. ඒක නිසා හැමෝම වගේ මේ අපිට කියලා ෆොටෝස් එහෙම අරගත්තා. ඔන්න ඕක තමා අද මගේ අවුට්ෆිට් එක. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහින් මොකද අද දවසේ වෙන්නේ කියලා. අද අපි දෙන්න ටිකක් කලින් ආවා. මොකද අපි දෙන්නට ඕන වුණා පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගහන් එන්න. ඒකේ හොටෙල් එක හරි ලස්සනයි. ඒක නිසා අපි දෙන්නට ෆොටෝස් ටිකක් ගහ ගන්න ඕනේ. හින්දා අපි දෙන්න ටිකක් කලින් ආවා. අපි දෙන්න එද්දි නම් කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ එච්චර කට්ටිය. ගුඩ් මාකට් එකේ කට්ටිය නම් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ ඔන්න ඔහම තමයි අපි දෙවෙනි දවස පටන් ගත්තේ. දෙවෙනි දවස පළවෙනි දවසට වැඩි ටිකක් කොම්ප්ලිකේටඩ්. මොකද පළවෙනි දවසේ දුන්න ටාගට් එක අපි ඉස්සරහට යන්න තමයි අද දවසේ තියෙන්නේ. ඔන්න ඔහම තමයි අපි ෆොටෝස් ගැහුවේ. ඒ වගේම ෆොටෝස් ගහන්න ඕනේ කොහොමද? ඒ බෑග්ග්‍රවුන්ඩ් හදාගන්නේ කොහොමද? අර හැමතිස්සෙම මේසයක් උඩ තියලා ෆොටෝ ගහන තියරියෙන් එහාට ගිහිල්ලා නේචර් එකත් එක්ක අපි කොහොමද ඩීල් කරන හැටි ඒව ගොඩක් අපි කියලා දුන්නා. බලමු තව ඉස්සරහට ගිහින් තව මොනවද තියෙන අලුත් විස්තර කියලා. හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලු ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ නුඹේ අඩුපාඩු මේ දුරු ගමනේ මගේ දෑතේ වෙලිලා. ඔන්න ඔහොම තමා ෆුල් බිසි දවසක අවසානේ. අද නම් මාරම බිසි ළමයි. මට නම් හුස්ම ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. අන්තිමට මගේ ෆෝන් එකේ බැටරි ඩෙත් වෙනකම්ම අද ෆොටෝ ගහන්න වුණා මට. ඔන්න අපේ ෆයිනල් දවස ආවා. ඒ කියන්නේ day 3. අද තමයි අපේ වර්ක්ෂොප් එකේ අන්තිම දවස. එදා නම් වෙඩින් එකක් තිබ්බා ළමයි. මට හොටෙල් එකේ වැඩිය ෆොටෝස් වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද වෙඩින් දෙක තුනක් තිබ්බා. දෙකක් තිබ්බා. ඒ නිසා ප්‍රීමියම් නිසා අපි ඉතින් වෙඩින් එකක් අපිට හම්බුණා. මම ඒකේ වීඩියෝස් තමයි ඇඩ් කරලා තියෙන්නේ. Today my outfit මේක තමා මගේ day 3 තුන්වෙනි දවසේ ඒ කියන්නේ ෆයිනල්ම දවසේ මං ඇඳපු outfit එක ලස්සනද කියලා කමෙන්ට් කරලා තියන්න ළමයි. එදත් මම කලින් ආව මොකද අන්තිම දවස නිසා ෆුල්ම බිසි. ඒ කියන්නේ day 2 එකටත් වැඩි day 3 එක ගොඩක්ම බිසි. මොකද ෆයිනල් දවසේ award ceremony එකකුත් තියෙනවා අපි. ඒ කියන්නේ එයාලගේ බිස්නස් එකට අපි ටොප් බිස්නස් 5ක් තේරුවා. ටොප් 5ක්ම තේරුවා. ඒවටත් අපි සහතික එතකොට වෝට්ස් දුන්නා. ඒක නිසා ෆුල්ම බිසි දවසක් ඉඳලා උදෙන්ම එන්න වුණා. වැඩ ගොඩක් තියෙන දවසක් අත.
ඉතින් අද දවසේ තමයි අපිට තිබ්බේ අපි අරගොල්ලන්ට ටාගට් එකක් දුන්නා ළමයි ෆොටෝ ගහලා අපි ගහපු ෆොටෝස් එයාලට දීලා ඒවලින් ලස්සන පෝස්ට් හදලා ඒව ෂෙයා කරලා ඒව Facebook page add කරලා එතකොට Facebook link WhatsApp එකට link කරලා ඒ වගේ වැඩ ඔක්කොම ඉවර කරපු දවසක් ලෝගෝ නැති කට්ටියට ලෝගෝත් අරන් දීලා එහෙම අද ගොඩක්ම වැඩ තිබ්බේ අපිට නෙමෙයි එයාලට මොකද අද ෆයිනල් දවසනේ ආය අපිව හම්බෙන්නෙත් නෑනේ ඊට පස්සේ අපි කිව්වා අද ඔයාලට මොනවද තියෙන ප්‍රශ්න? ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මෙච්චර කාලයක් බිස්නස් එක ඉස්සරහට කරගෙන එද්දී බිස්නස් එක පටන් ගනිද්දී මොනවද වෙච්ච ප්‍රශ්න මොනවද අපින් ඕන උදව් අද වැඩේ තිබ්බේ වැඩ ගොඩක් තිබ්බා යාලට. මොකද යාලගේ බිස්නස් එකේ තියෙන චූටි ප්‍රශ්න ඉඳන් ලොකු ප්‍රශ්න වෙනකන් ඔක්කොම අපිත් එක්ක කතා කරලා විස්තර ගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට monthly plan එකකුත් හදලා දුන්නා. මොකද අපි මම නිකන් එක්සැම්පල් එකක් වගේ කියන්න සඳුදා අපි දැන් ෆොටෝස් අප්ලෝඩ් කරනවා. අඟහරුවාදා අපි එතකොට කස්ටමර් රිවිව්ස් දානවා. ඊට පස්සේ බදාදා අපි රීල් එකක් දානවා. මේ වගේ අපේ බිස්නස් එක කොහොමද ප්‍රොමෝට් කරගන්නේ අපේ බිස්නස් එක කස්ටමර්ස්ලා අතරට අරගෙන යන්නේ කොහොමද? අන්න ඒ වගේ වැඩ ගොඩක් අද කියලා දුන්නා. ඒ වගේම මම කිව්වා වගේ අර টොප් 5 දෙනෙක්ට අපි බිස්නස් හොඳම බිස්නස් 5කට අපි අවෝඩ් දුන්නා. ඒ වගේ තමයි අද දවසේ ගෙවිලා ගියේ ගොඩක්ම. ඊට පස්සේ අපි අන්තිමට අවෝඩ් සෙරමනි එක තිබ්බා. ලන්ච් ටයිම් එකෙන් පස්සේ මම අවෝඩ් සෙරමනි එක ගැන විස්තර ඔයාලට කියන්නම්. මට ලැබුණු හැම දේක වැඩියෙන් සදා වටිනාම දේවෝයා පෙර පිනට ගැහුණු බව තේරුණා දුටුමුල් දිනේදී පවා ඔන්න අපේ අවෝඩ් සෙරමනි එක පටන් ගත්තා. අපේ මේ වර්ක්ෂොප් එකට සහභාගී වුණේ අවුරුදු 40ට වැඩි කට්ටිය ගොඩම 35න් උඩ වගේ කට්ටිය තමයි ආවේ. මොකද ඒගොල්ලන්ට අනිත් එක තමයි ඒගොල්ලන්ට ඩිජිටල් ප්ලැට්ෆෝම් ගැන ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි යාලත් එක්ක ඉන්න ළමයි, එතකොට යාලගේ දුවල පුතාලා, යාලගේ සමහර විට හස්බන්ඩ්, එතකොට මිනිබිරි කියන්නේ අපි අන්න ඒ කට්ටියට සාමාන්‍යයෙන් තියනවනේ ප්ලැට්ෆෝම් ගැන ලොකු අයිඩියා එකක්. ඒක නිසා අපි බිස්නස් එකේ ඕනයි එයාට හෙල්ප් කෙනෙක් විදිහට ඩිජිටල් කෝපයිලට් කෙනෙක් අපි එක්කන් එන්න කිව්වා. එතකොට අපි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඒ කෝපයිලට් තමයි කියන්නේ මෙයාට මේක මෙහෙම තේරුම් කරලා දෙන්න, මෙහෙම තේරුම් කරලා දෙන්න කියලා. එතකොට තමයි අරගොල්ලොන්ට තේරෙන්නේ නැති තැන් ඒගොල්ලොන්ගේ හෙල්ප් එකෙන් ගොඩක් උදව් අරගෙන ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි අමතක කරේ නෑ කෝපයිලට්ලටත් අපි සහතික දෙන්න නම් අමතක කරේ නෑ. මොකද එයාලත් ගොඩාක් මහන්සි වුණා. මොකද ඩිජිටල් ලෝකේ තේරුම් ගන්න වයස් ඒ කියන්නේ සාමාන්‍ය වයස සීමාව වැඩි කට්ටියට අමාරුයි. අපිට නම් අර ටක් ගාලා අල්ල ගන්න පුළුවන් ඕන දෙයක්. හැබැයි එයාලට බෑ. එයාලට එකින් එක ස්ටෙප් බයි ස්ටෙප් තේරුම් කරලා දෙන්න ඕනේ. එයා ඒ නිසා එයාලත් ගොඩක් මහන්සි වුණා වර්ක්ෂොප් එක ඉස්සරහට අරන් යන්න. එයාලත් ඇගීමක් වශයෙන් අපි එයාලටත් අපි සහතිකයක් දෙන්න අපි තීරණය කරා. ඔය ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ ළමයි මේ දවස් 3ේම මේ ගත්ත ෆොටෝ වීඩියෝ හදලා අපි චූටි මිනි වීඩියෝ එකක් හදලා අපි යාලට පෙන්න ඕගොල්ලෝ මෙහෙම තමයි හිටියේ මෙහෙම තමයි ඕගොල්ලෝ වැඩ කරේ කියලා. එතකොට ඒගොල්ලොට සතුටු හිතෙනවනේ. ඒක නිසා අපි එහෙම මිනි වීඩියෝ එකකුත් හදලා ඒගොල්ලන්ට අපි දුන්නා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Susun anshupasa supimvant asha rekamatnal kavasa hengum ranchu vela re pinna pirila meena sipiya sadara site engum kondura sada matama lepena nari sada magivila nituyavi pendila sada inakane rehi baba sanasiya watehi mawa pinisite
මගේ විසි වැඩ ටික පටන් ගත්තා. ඔන්න අපි සර්ටිෆිකට් ලියන්න යන්නේ. මොකද අපි එතන ඉන්න හැමෝටම සර්ටිෆිකට් එකක් දෙන්න ඕනේ. කවවත් අමතක කරන්න බෑ. ඔන්න අපේ සර්ටිෆිකට් අවෝඩ් සෙරමනි එක ඊට පස්සේ ඔය විදිහට තමා පටන් ගත්තේ. අපි ෆොටෝ ගහලා යාළුවට ෆොටෝස් උත්යවුවා ළමයි. එහෙනම් අලුත් vlog එකකින් හමු වෙමු. එතකම් bye bye. සඳවතියේ ඔබ මගේම යයි කියාලා ආස බලා